ආයිබෝන් හැමෝටම අදත් අපිට කාරණා කීපයක් තියෙනවා කතා කරන්න. මුලින්ම කියන්න අවශ්‍යයි මේ දවස්වල නිතර මාධ්‍ය හමුතිය තියා මේ ආණ්ඩුවට මාලිමාවේ ආණ්ඩුවට සහ අනුර කුමාර ජනාධිපති සහෝදරයාට ගහන ප්‍රහාර එල්ල කරන චරිත දෙකක් ඉන්නවා. එපාම කරපු අප්පිරියම කරපු රටටම එපා වෙච්ච චරිත දෙකක්. කවුද? එකෙක් තමයි ගොම්මන්පිල. රටටම පිළිලයක් වෙච්ච ඒ වගේම අර පිල්ලයන්ගේ නීතිඥයා වන මිනිමරු ත්‍රස්තවාදී පිල්ලයන්ගේ නීතිඥයා. ඒ වගේම ඒ මිනිමරු ත්‍රස්තවාදී පිල්ලයන්ව ජාතික වීරයෙක් කරපු ඒ ත්‍රස්තවාදියා ගම්මන්පිල අවජාතකයා. අනිත් එක තමයි තුම්මුල්ලි විමලේ විමල් වීරවංශ. උගෙනම් මූණ දැක්කහම පේනවා මාධ්‍ය හමුවල කතා කරන විදිහ එහෙම දැක්කම ඒ වගේම ඔය එක එක වැඩසටහන් වලට ආවහම උගේ මූණ දැක්කහම හොඳටම පේනවා තනිකරම තියෙන්නේ පැහැදිලි ඉරිසියාවක්, කොහකත්වයක්. ඒ වගේම කලකිරීමක් තමයි උගේ මූණෙන් පේන්නේ. දැන් මේ මුන් දෙන්න ගොම්මන්පිල සහ තුමුල්ලි විමලේ හරි ප්‍රසිද්ධයි ඉස්සරත්. ඒ කොයි කාලෙද? ගෝඨාභය දිනවන්න නිතර මාධ්‍ය හමු තියපු චරිත දෙකක් තමයි මේ අවජාතකයෝ දෙන්නෙක්. ඒ දවස්වල මාධ්‍ය හමු තිබ්බේ මොකටද? තනිකරම මේ ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්න. විශේෂයෙන්ම මුස්ලිම් සිංහල. මුන් දෙන්න තමයි ඒ දවස්වලත් නිතර මාධ්‍ය හමු තියා කිව්වේ ඔය මුස්ලිම් කඩවල් වලින් කෑම කන්න එපා, වඳ වෙනවා, වඳ කොත්තු. ඒ වගේම මුස්ලිම් කඩවල් වලින් ඇඳුම් ගන්න එපා, ඒ කඩවල් වල ඇඳුම් අඳින්න එපා. ඔන්න ඔය වගේ කතා ගෙනාවේ මුන් දෙන්න සහ ඔය ඥානසාරයා, ඒ වගේම චන්න ජයසුමන. ඔන්න ඔය වගේ අවජාතකයෝ, අවජාතක චීවරධාරියෝ, ඔය මෙන්න මේ වගේ අවජාතකයෝ එකතු වෙලා තමයි ඒ දවස්වලත් රටේ ප්‍රශ්න ඇති කරලා මිනිස්සු අතර, ජාතීන් අතර ප්‍රශ්න ඇති කරලා අර පාස්කු බෝම්බයකට පාර කපලා ගෝඨාභය ජයග්‍රහණය කෙරුවේ. මිනිමරු ගෝඨාභයව. දැන් මේ දවස්වලත් මේ විශේෂයෙන් ගම්මන්පිල කියන අවජාතකයා මාලිමාවේ ආණ්ඩුව දිනපු දවසේ විශේෂයෙන් ජනාධිපති අනුර කුමාර ජයග්‍රහණය කරපු දවසේ ඉඳලා නිතරම දවස ගානේ මාධ්‍ය හමු තියලා කැපිපෙනෙන චරිතයක් බවට පත් වෙන්න උත්සාහ කරපු ගෝතේ තමයි ඌ. දැන් මේ අනිත් එක තමයි මේ නිතර මාධ්‍ය හමු තියා කෑ ගහන අනිත් එක තමයි තුම්මුල්ලි විමලේ. හරිද? අනුර කුමාර ජනාධිපති සහෝදරයා දවසක් කිව්වා මතකද? ඔය වැඩියෙන් කෑ ගහන උන් තමයි වැඩියෙන් වැරදි කරලා තියෙන්නේ කියලා. ඒ කතාව සහතික ඇත්ත. දැන් මූ තුම්මුල්ලි විමලයා ඊයේ අර කුඩුනාලිකාවේ රෙනෝගේ කුඩුනාලිකාවේ වැඩසටහනකට අවිල්ලා හිටියා. එතනදී මූ කිව්වා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් හිටපු ඇමතිලා 40 දෙනෙක්ගේ ලිස්ට් එකක් හදලා තියෙනවලු ඉදිරියේදී අත්අඩංගුවට ගන්න. හරිද? අපි නම් කියනවා 40 නෙමෙයි. ඊට වැඩි. මොන 40ද? පාර්ලිමේන්තුවේ හිටපු 200කටත් වැඩිය හිටපු ඔක්කොම හොරු. ඒක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. දැන් මේ තුමුල්ලි විමලයා ඒ කතාව කියලා පැය 24ක් ගියේ නෑ. අල්ලස් කොමිසමෙන් පණිවිඩයක් යවලා තුමුල්ලි විමලට 29 වෙනිදා අල්ලස් කොමිසමේ පෙනී සිටින්න කියලා. හරිද? දැන් ඌට රෙවිලා ඇති. දැන් ඌට හුජ්ජ වෙලා ඇති. කට උතර නැතුව ඇති.
දැන් එහෙම පණිවිඩයක් යවුවට පස්සේ තුමුල්ලි විමලේ කියලා තියෙනවා 29 වෙනිදා එන්න විදිහක් නැහැ කියලා. ඌට වෙන නඩුවක් තියෙනවා කියලා එදාට එන්න බෑ කියලා දැනුම් දීලා. හරිද? දැන් මේ තුමුල්ලි විමල කියන එක පට්ට හොරෙක්නේ. ඉස්සර මූ හොරෙක් නෙවෙයි. ඊට පස්සේ ඌ පැන්නනේ මහින්ද ගාවට. මහින්ද ගාවට පැන්නට පස්සේ මූ හොරෙක් වුණා. එදායින් පස්සේ දිගටම හොරා කන්න පටන් ගත්තා. හොර પાස්පෝර්ට් හදාගෙන ඊට පස්සේ හැමතැනම ගෙවල් හදාගෙන ඉඩ කඩන් අරගෙන ගෙවල් මහා මන්දිර හදාගෙන ඒ විතරක් නෙවෙයි මේ ගෝතයා අර නිවාස අමාත්‍යාංශයේ ද කොහෙද හිටියා නේද? අන්නේ ඉන්න කාලේ හතර වටේ ගෑනුන්ට ගෙවල් බෙදලා මේ කෝටි එකමාර කෝටි දෙක වටින ඉඩම් ලක්ෂ 15ට 20ට ඔන්න ඔය වගේ ගණන් වලට ගෙවල් බෙදලා හතර වටේ ගෑනුන්ට විශේෂයෙන් ගෑනුන්ට පිරිමින්ට දීලා නැහැ. එතරම් ඉතින් අමුතුම මොකක් හරි තියෙන්නේ නැති නේද? දැන් එතනත් තනිකර වංචාවක්නි කරලා තියෙන්නේ. එහෙම ලිස්ට් එකකුත් එළියට ආවා. ගෙවල් බෙදපු ඒ ගෑනුන්ගේ නම් හිටන් එළියට ආවා. දැන් මේ තුමුල්ලි විමලයා ඉස්සර කමියුනිකේෂන් එකක් දාන් හිටපු වෙන දුප්පත් එකෙක්නේ. දැන් ඉන්න විදිය කොහමද? මාලිගා වගේ රජ මාලිගා වගේ ගෙවල් හදාගෙන හැමතැනම ඉඩ කඩන් අරගෙන එහෙම සැපවත් ජීවිතයක් ගත කරන එකෙක්නේ. දැන් එහෙම වෙන්නේ කොහමද? ඒ කියන්නේ තනිකර හොරා කාලා නිමු. තනිකර හොරා කාලා. මුගේ ගෑණිත් පට්ට හෙරක්නේ. පට්ටම හෙරක් මුගේ ගෑණි. දැන් මේවට උත්තර බඳින්න වෙයි. කොහොමද මේ ධනය රැස් කරේ? කොහොමද මෙච්චර මේ මන්දිර වගේ ගෙවල් හදන්න කොහෙන්ද මුට සල්ලි? ඒ වගේම අර හතර වටේ ගෑනුන්ට අඩු ගණන් වලට ගෙවල් බෙදුවේ කොහොමද? කෝටි ගණන් වටින ගෙවල් ලක්ෂ 10ට 15ට බෙදුවේ කොහොමද? නිවාස අමාත්‍යාංශයෙන් මු කොච්චර ගසා කෑවද? හොරා කෑවද? ඒ හැම දෙයක්ම ඉස්සරහට එළියට එයි. ඒ හැම දෙයකටම වන්දි ගෙවන්න ලෑස්තිලා හිටපන් තුමුල්ලි විමලේ. හරි. ඒ විතරක් නෙවෙයි. ඒ දවස්වල අනුර කුමාර ජනාධිපති සහෝදරයා දිනපු දවස්වල ජනාධිපති වුණ දවස්වල මේ තුමුල්ලි විමලේ පට්ට විදියට බීලා වැටෙනකම්ම බීලා හැමදාම. ඔහොම එක දවසක් මූ බීලා තියෙනවා මගේ හිතවත් යාළුවෙක් එක්ක. ඒ යාළුවා මට ඔක්කොම විස්තරේ කිව්වා. මම ඊට කලිනුත් ඕගලන්ට ඒ වීඩියෝ එකක් දැම්මා මාස 6කට වගේ කලින්. ඒ වීඩියෝ එක ඒ කතාව මම ආයෙත් ඕගලන්ට මතක් කරනවා ඒක. එදා ඒ යාළුවත් එක්ක රෑ බොන ගමන් මූ S2 කඳුළු පුරෝගෙන ඇඬෙන්න වගේලු. අන්න ඒ විදිහට තමයි මූ මේ කතාව කියලා තියෙන්නේ. මූ කියලා තියෙනවා එදා මහින්ද රාජපක්ෂ පැත්තට යන්න නැතුව ඒව තීරණයක් ගන්න නැතුව දිගටම JVP එකේ හිටියනම් අනුර කුමාර නෙවෙයිලු JVP එකේ නායකයා වෙන්න තිබ්බේ තුමුල්ලි විමලලු. අද එහෙනම් අනුර කුමාර නෙවෙයිලු ජනාධිපති තුමුල්ලි විමලලු ජනාධිපති. රටේ නායකයා වෙන්න තිබ්බලු. සේනාධි නායකයා වෙන්න තිබ්බලු. කියා ඔන්නෝම ලොකු කලකිරීමකින් තමයි S2 කඳුළු පුරවගෙන කියලා තියෙන්නේ. එදා ඒ මහින්දගේ පැත්තට යනකොට මූ හීනකින්වත් හිතුවේ නැල්ලු කවදා හරි JVP ආණ්ඩුවක් බලයට එයි කියලා. හීනකින්වත් හිතුවේ නැල්ලු. අන්නේ කලකිරීමෙන් තමයි මූ තාමත් ඉන්නවා කියන්නේ. අන්නේ කලකිරීමට තමයි මූ හැමදාම බොනවා කියන්නේ. S2 කඳුළු පුරවගෙන ඒ කතාව කියලා තියෙන්නේ. දැන් ඉතින් තුම්මුල්ලේ විමලේ ඔය වගේ කතා කිව්වට වැඩක් නැහැ. දැන් ඉතින් හොරා කෑවනම් විදවන්න ලෑස්ති වෙයන්. හිරබත් කන්න ලෑස්ති වෙයන්. ඒ විතරක් නෙමෙයි
හොරා කාපු හැම රුපියලක්ම හැම සතියක්ම නැවත රජයට දෙන්නත් ලෑස්ති වෙනවා. අර කියමනක් තියෙනවානේ. කුඹලා කටු කෑවනම් විඳවපම් බලලෝ කියලා. ඒක නිකමට කියපු කතාවක් නෙවෙයිනේ. නේද? දැන් ඉතින් විමලටත් ඒ කතාව පොදුයි. හරි. අපි ඉස්සරහට බලන් හිමු. මූට ලැබෙන දඬුවම. තුම්මුල්ලි විමලට ලැබෙන දඬුවම. හරි. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.